දාගන්න හීන වන ශේෂ ක්‍රමය. හීන වන ශේෂ ක්‍රමය. හීන වන ශේෂ ක්‍රමය. පද මාතෘකාව ඉල්ල හීන වන ශේෂ ක්‍රමය. දාගන්න සූත්‍රයක් මාස ඒකක ගණන සමානයි n බෙදීම දෙවාරයක් n ධන 1. n කියන්නේ මාසික වාරික ගණන. මාසික වාරික ගණන. හීන වන ශේෂ ක්‍රමය. සුපිරි මාතෘකාවේ සුපිරි පාඩමක්. හැබැයි හුඟක් පටල ගන්නවා. පටල ගන්නතු ගාන්න වැඩි කරන් යන්නේ. ඇයි මේක මේ වෙන දෙයක් නෙවෙයි කියන ක්‍රමයක් තියෙන්නේ. හිතන්න බලන්න මුකුත් මේ සීන් නැහැ කිසිම ක්‍රමයක් තියෙන්නේ. අර ක්‍රමයේ ස්ටෙප් වගේක් තියෙන ස්ටෙප් වලට යන්නේ තියෙන්නේ. අවසානට උත්තර එනවා එච්චරයි. ක්‍රමයට යන්නේ තියෙන්නේ. දාගන්න පළවෙනි ගාන රුපියල් 2500ක් රුපියල් මේ සමාවෙන් රුපියල් 2500ක් නෙමෙයි. මේ රුපියල් 25000. රුපියල් 25000. රුපියල් 25000. රුපියල් 25000ක ටීවී එකක්. රුපියල් 25000ක ටීවී එකක්. රුපියල් 25000ක ටීවී එකක්. රුපියල් 25000ක රූපවාහිනිය. කැම දෙකක් දාගන්න. රුපියල් 25000ක ටීවී එකක්. රුපියල් 7000ක් ගෙවා රුපියල් 7000ක් ගෙවා රුපියල් 7000ක් ගෙවා ඉතිරියේ වසරක් තුල සමාන මාසික වාරික ලෙස ගෙවයි. වසරක් තුල සමාන මාසික වාරික ලෙස ගෙවයි. හීන වන ශේෂ ක්‍රමයේ යටතේ 118ක වාර්ෂික පොලියක් අය කරයි. 118ක වාර්ෂික පොලියක් අය කරයි. මාසික වාරිකයක් ගණනය කරන්න. මාසික වාරිකයක් ගණනය කරන්න. මාසික වාරිකයක් ගණනය කරන්න. හරි නේද? රුපියල් 25000 ටීවී එකක් අරන් තියෙනවා. රුපියල් 7000ක් මුලින් ගෙවලා ඉතින් ටික ණයට අරන් තියෙන්නේ. අවුරුද්දක් ඇතුළත ගෙවනවා කියන පොරොන්දුවට තමයි ටීවී එක ගෙදර අරන් ගිහලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. මේ එයාලා මේ එකඟ වෙලා තියෙනවා මේ 118ක වාර්ෂික පොලිය තමයි මේ ගෙවනවා කියන්නේ. මේ පොලි ක්‍රමය ඇවිල්ලා හීන වන ශේෂ ක්‍රමය. යටතේ තමයි පොලිය ගණනය කරන්නේ. හීන වන ශේෂ ක්‍රමයේ යටතේ තමයි පොලිය ගණනය කරන්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා මාසික වාරිකයක අගය ගණනය කරන්න. හරි. පදමු මේ කලවල වෙන්න එපා. නෝමල් එකේ ස්ටෙප් බයි ස්ටෙප් මාත් එක්කම යන්න. මට කියන්න මේකෙන් මුලින්ම දාගන්න ගෙවීමට ඇති ණය මුදල. ගෙවීමට ඇති ණය මුදල. දැන් ඇත්තටම 25000ක ටීවී එකක් ගත්තා. මේ ගද්දි මුලින් කොතරම් ගෙවුවද? ගද්දි මුලින් ගෙවුවා 7000ක් ගෙවුවා. 7000ක් ගෙවුවා මුලින්. එහෙනම් ගෙවන්න ඉතුරුලා තියෙන කොච්චරද? 25000න් 7000ක් ගෙවුව 18000යි. 18000යි 18000ක් තමයි තව ණය මුදලක් විතර තියෙන්නේ. ඇයි අර 25000ක ටීවී එක ගද්දි අර 7000ක් ගෙවලා තමයි මුලින් ටීවී එක ගන්න. ඒකට ඉතිරි ණය මුදල ඇවිල්ලා 18000යි. හරි එහෙනම් 18000යි. වාරික ගන්න කොච්චරද? වාරික ගණන අවුරුද්දක් ඇතුළත සමාන වාරික වලින් ගෙවනවා කියන්නේ එහෙනම් මාස කොච්චරක්ද? මාස 12යි. වාරික ගණන 12යි. එහෙනම් මට කියන්න පොලි රහිත වාරිකයක අගය. පොලි රහිත වාරිකයක අගය. කියන්නේ මේ 18 අපි ගන්න ඕන
වාරික ගණනෙන් 12යි කීයද 12ට දෙකේවා 12 ඒවා 2යි 6 ඒවා 3යි උනා දෙක වෙද්දාම 1500 පොලි රහිත වාරික එකක්ගේ තමයි 1500 දැන් ලියන්න මාස ඒකකයකට පොලිය මාස ඒකකයකට පොලිය පොලි රහිත වාරික එකකගේ උත්තරද 1500 පොලි අනුපාතය කීයද පොලි අනුපාතය 100ට 18යි 100ට 18යි 18යි මාස ඒකකයකට පොලි තමයි 100 අහන්නේ මොකද්ද මාස ඒකකයකට පොලිය 18 දාලා තියෙන්නේ වාර්ෂික පොලිය අහන්නේ මාසයක දාලා තියෙන වාර්ෂික එහෙනම් මාස කරන්නේ වාර්ෂික මොකද කරන්න ඕනේ පොලි ගැන වාර්ෂික අනුපාතය මාසික අනුපාතයක් වෙන්න කරන්න ඕන එහෙනම් මොකද කරන්න 12න් බෙදන්න ඕන අයියේ අවුරුද්දට මාස 12යි 12න් බෙදන්න ඕන එතකොට එනවා 6 ඒවා 2යි 6 ඒවා 3යි බින්දුව දෙකේ බින්දුව කැඩලා ගියා එතකොට දැන් මේ 3 වරක් 15 කීයද 45යි මාස ඒකකයකට පොලිය 45 දෙනීම 2යි හරි නේද මාස ඒකක ගණන ඊළඟට මාස ඒකක ගණන සූත්‍රය දුන්නා මං n බෙදීම දෙවාරයක් n ධන 1 ආදේශ කරමු n කියන්නේ මොන වාරයක් ගණන්නේ වාරයේ කොතරම් 12යි නම් 12 බෙදීම 2 12 ධන 1 කීයද 12 දෙකෙන් බෙද්දාම 6යි 12 එකයි 13යි 13 වරක් 6 78යි අර නේද මාස ඒකේ ගණන ඇවිල්ලා 78යි පරිණාමයක් මේ ඉතින් ටිකම මේ පැත්තෙන් දාන්න මට එහෙනම් දැන් කියන්න මුළු පොලිය කොච්චරද මුළු පොලියේ ඉන්නේ එතකොට මාස ඒකකයකට පොලිය කොච්චරද 45 විදීම 2යි මාස ඒකක ගණන කොච්චරද 78යි දැන් සුළු කරමු දෙකට දෙකේ ඒවා 1යි 72 දෙකේ ඒවා 39යි 39යි මේ සුළු කරන්නේ කරන්නේ 1755යි මුළු පොලිය ඇවිල්ලා 1755යි එහෙනම් දැන් මට කියන්න ගෙවන්න ඕන මුළු මුදල කොච්චරද ගෙවිය යුතු මුළු මුදල ණය මුදල කොච්චරද 18000යි ණය මුදල ඇවිල්ලා 18000යි කොච්චර පොලි ගෙවන්න ඕනේද 1755 හරි නේද හරි එහෙනම් දැන් පට්ට ලේසියයි දැන් කෙලිම වාරික එක අගය හොයමු වාරික එක අගය වාරික එක අගය හොයන්නේ 19755
වාරි කොච්චරක්ද 12. මෙතන උත්තරේ ගන්න. මේ 19755 12න් බෙද්දාම මෙහෙම උත්තරයක් එනවා. බෙදලා බලන්න උත්තරේ 1646යි 725යි. හරි නේද? ඔන්න එතකොට වාරිකයක අගය ඇවිල්ලා 1646යි 725යි. ඔන්න ඔහොම තමයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගාණක් හදන්නේ. ක්‍රමයක් කියන්නේ ඔන්න ඔය ක්‍රමයේ පාඩම් කරගන්න ඕන. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් මතක තියාගන්න ඕන. මුලින්ම ගෙවන්න ඕන ණය මුදල, ඊට පස්සේ වාරික කරන කොච්චරද, ඊට පස්සේ පොඩි රහිත වාරික වගේ කොච්චරද, ඊට පස්සේ මාස එකකට පොලිය කොච්චරද, මාස එකක කරන කොච්චරද, මුළු පොලිය කොච්චරද, ගෙවි යුතු මුළු මුදල කොච්චරද, අන්තිම වාරික වගේ කොච්චරද. අන්න ඒ ස්ටෙප් ටික මතක තියාගන්න ඕන. ඒක මතක තියාගත්තා කියන්නේ හිතන්න බලන්න මොකුත් නෑ. ඔහේ හදන් යන්න තියෙන්නේ උත්තරේ අතේ. ඒකයි මේක පට්ට සුපිරි පාඩමක්. ඒ කියන්නේ සුපිරි කියන්න බෑ. ඉතින් මේ දෙයක් නෑ නේද? මේ ඕක සුපිරි කියන්න බෑ. කියන්නේ මේ පහළ මට්ටමක පාඩම තියෙන්නේ අයියේ මේ හිතන්න බලන්න මොකුත් නෑ. කෙලින් මේ ක්‍රමයකට යන්න තියෙන්නේ. ක්‍රමයකට යන්න තියෙන්නේ. ගියන් උත්තරේ එන්න ඕන. එතකොට ප්‍රතිශත ඔක්කොම කරලා ඉවරයි. සුළු පොලී කරා, වැල් පොලී කරා. ඉතින් පස්සේ තව ඊනවන ශේෂ ක්‍රමයේ කරා, කොටස් විදපොළ කරා. මේ දොරස් මේ 10 11 ප්‍රතිශත ඔක්කොම දේවල් කරලා ඉවරයි. දැන් බය නැතුව විභාග ගණනක් හදාගන්න පුළුවන්. හරි එච්චරයි විදිය දාගන්න.